ඉතින් අද කවද්ද අද මැයි 5 2026 මැයි 5. ඉතින් මැයි 5 ඊයේ 4නේ. ඊයේ මැයි 4 2026. ඉතින් ඊයේත් කෙනෙක්ගේ උපන්දිනයක් තිබ්බා මේ හවස් ටී ටයිම් එකට තමයි දැනගත්තේ උපන්දිනය කියලා. මොකද කේක් කෑල්ලක් කන්න එන්න කිව්වට පස්සේ. ඉතින් හදිස්සියේ උපන්දිනේ කියලා දැනගත්තට පස්සේ ඉතින් මම එයාටත් තෑග්ගක් ගත්ත අර ගිය පාර මම අර නංගි කෙනෙක්ට දුන්නේ. අන්න ඒ තෑග්ගම තමයි මේ අද දෙන්න යන්නේ. ඉතින් මට මෙයාගේ නම මතක නැහැ. මේ මම අද ගිහිල්ලා තෑග්ග දීලා නම අහගෙන මේක print කරන්නම් එයාගේ නම දුන්න කෙනාගේ නම. අද පුළුවන් වුණොත් මම වීඩියෝ පාරක් දාන්නම් තෑග්ග දෙන එකේ. ඒත් මගේ අර එදා කිව්වා වගේ මේ හිත කියන්නේම මේ දෙන දේවල් වීඩියෝ කරලා YouTube දාන්න එපා කියලා. ඒකයි. මෙයාටම මතකත්තා අර එදා දුන්න කෙනාට වගේ පාසල් එකක් ගහගන්න බැරි වුණා මේ. මොකද ඊයේනේ දැනගත්තේ. ඒ නිසා පාසල් ගහගන්න බැරි වුණා. ගත්ත ඉතින් ක්‍රීම් එක සන් ක්‍රීම් එකයි කොණ්ඩකටු දෙකයි ගත්තේ මම. එහෙම ගත්තේ. මං ඉන්නකො පෙන්නන්න ඒක. ඉතින් මම මේ ඉන්නේ වැඩට යන ගම. පොඩ්ඩකින් මම සන් ක්‍රීම් එකක් ගත්තා මෙයාට දෙන්න. වැඩට යන ගමන් ඉන්නේ. පෙන්නන්නත් එපා මේ තියෙන්නේ. පෙන්නන්න දෙයක්වත් නැහැ. අර එදා අරයටම ගත්ත සන් ක්‍රීම් එක තමයි ගත්තේ මේ දවස්වල ප්‍රශ්න නිසා. මේ සන් ක්‍රීම් එක ගත්තේ එයාටත් එන්න සන් ක්‍රීම් එක ආයෙ ගත්තම මචං රේඩාගෙන තමයි කොණ්ඩකට දෙයක්. මොකද ගෑනු ළමයි හින්දා ඉතින් කොණ්ඩකට තමයි ඉතින් මම ගන්න වැඩිපුරම. කොණ්ඩකටු ක්‍රීම් බෝතල් මේ තියෙන කොණ්ඩකට එකක්. පොඩ්ඩකින් පේන්නේ නැහැ නේද? මේ තියෙන කොණ්ඩකට. මේක මේ කැමරාවෙන් පේනවල ලස්සනයි. මේ තියෙන අනික් කොණ්ඩකට ඉන්නකො පෙන්නන්න. කොණ්ඩකට. ඔන්න මේ තියෙන අනික් කොණ්ඩකට. මේ තියෙන ඔය අනික් කොණ්ඩකට තියෙන්නේ. හරි. ඉතින් ඒ ටික තමයි ගත්තේ. මම අද පුළුවන් උපරි මේ කට්ටියත් ගොඩක් ඉන්නවා මේ ගාමට් එකක් නේ. මම ගාමට් එකම වැඩ කරන්නේ 420ක් වගේ 420ක් 440ක වගේ ඉන්නවා කට්ටිය. මැනේජ්මන්ට් එකත් එක්ක 500ක් විතර ඉන්නවා. ඉතින් මගේ අපේ ටීම් එකේ එක්කෙනෙක් තමයි උපන්දිනේ. ඒක දෙන්න යන්නේ. අද වීඩියෝ පාරක් දාන්නම් දෙන විදිය. නම නම් දන්නේ නැහැ එයාගේ. මොකද මම වැඩ කරන්න ගියට එහෙම නම අහන්නේ. මම එයාගේ නම අහලා print කරන්නම් එයාගේ නම දාලා. එයාට දුන්න තෑග්ග කියලා. ඉතින් මේක බලලා ඔයාලා මට like එකක් comment එකක් දාන්න. මොකද මම මේක දාන්නේ මේ මගේ විනෝදාංශය සඳහා තමයි මේ YouTube එකට මම වීඩියෝ කරන්නේ. මොකද මම දෙන්න ආසයි හැම කෙනාටම මේ පොඩිම හරි දෙයක් දෙන්න ආසයි මම. ඉතින් මම මේ දෙන දේවල් මට මතක සටහනක් විදිහට තියාගන්න ඕනේ. පොතක ලියාගත්ත කියලා ඉතින් එහෙම වෙන්නේ නැහනේ. ඒක නිසා මේ මම හිතුවා YouTube මේ වීඩියෝ එකක් කරලා ඉවරලා මෙයාගේ වීඩියෝ එකක් කරලා ඉවරලා මෙහෙම YouTube එකට දානවා කියලා. ඉතින් මම දෙන හැම දෙයක්ම YouTube එකට දානවා. ඔයාලා බලන්න පල්ලෙහා ඇති. ඊළා මේ ගිය අවුරුද්දේ මට මතක විදියට ගිය අවුරුද්දේ නෙමෙයි ජනවාරි මේ අවුරුද්දේ වයිෆ් ලගේ තාත්තට දුන්නා වොච් එකක්. ඒක වීඩියෝ එක ඇති. තව තියෙනවා මේ අවුරුද්දෙම නංගි කෙනෙක් බිග් ගර්ල් කෙනෙක් වෙලා මේ එයාට දුන්නු සල්ලි ඒ වීඩියෝ එකකුත් තියෙනවා. හැබැයි මම සල්ලි පැක් කරන එක විතරයි තියෙන්නේ. ඒකත් තියෙනවා. ඒකත් බලන්න ඔයාලා ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා වීඩියෝ. එතකොට අටපිරිකර පූජා කරගද මම නෙමෙයි අටපිරිකර පවුලේ කට්ටිය පූජා කරේ. ඒකේ වීඩියෝ එකක් තියෙන එකත් බලන්න. තව මගේ account මේ YouTube account එකක් තියෙනවා. ඔය නිකන් අර normally ඔය කරන්න ඔය vlog අන්න ඒ වගේ channel එකක් තියෙනවා සමීර
කයිවාරු සමියා කියලා. ඒ කයිවාරු සමියා කියලා සර්ච් කරන්න YouTube එකේ ගිහලා එතකොට ඒක හම් වෙනවා. ඒකෙත් වීඩියෝ දැනට එකක් දාලා තියෙනවා. අද හවස තව එකක් පබ්ලිෂ් වෙනවා. ඒකත් බලන්න ගිහිල්ලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු කියන්නේ ආය තව උපන්දින ගොඩාක් එනවා. ඒ උපන්දින වලට මම දෙන තෑගි සියලුම ඒවා මම මේකේ දානවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් ගිහින් එන්නම් බයි. බුදු සරණයි. Tag okay? Thank you. දෙන්න. බලන්න සන් ක්‍රීම් එකක්